පාරම ලුණු ලේවාය. මගේ යටතේ තිබ්බේ. අපි ඉන්න කාලේ ලුණු තිබ්බද? ලුණු නැති වුණාද? උප්පු ඉල්ලයා. அந்த காலத்தில் උප්පු ඉල්ලයා. උප්පු ඉරෙන්දදී. நல்லமா இப்ப උප්පු ඉල්ල ஒண்ணும் இல்ல. දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්දා ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගියේ උඩට ලුණු අරගෙන ගියේ දකුණේ මිනිස්සු තමයි අදත් බදුල්ලා මොනරාගල පදිංචි වෙලා ඉන්නේ ලුණු ගෙනිච්ච මිනිස්සු. මේ රටේ කවදාක්වත් ලුණු නැති වුන්නේ නැහැ. දකුණේ මිනිස්සු වැලිමඩ නුවරඑළිය හපුතලේ නගරවල ජීවත් වෙන දකුණේ මිනිස්සු උඩරට ඇල්ලුවේ ලුණු ගෙනියලා. ලුණු කරත් වලින් ලුණු අරන් ගිහලා තමයි උඩරට පදිංචි උනේ. ඉතිහාසයේ සුද්දාගේ කාලේ ඉඳන් මේ රටේ ඉංග්‍රීසින් උඩරට අල්ලපු කාලේ ඉඳන් ලුණු නැති වුණා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා ලුණු නැති වෙලා තියෙන. ඒක ඕගොල්ලෝගේ දුර්වලකම. ඒක පිළිගන්න. අපේ දුර්වලකම් ඉඳ තමයි 2022 අරගලයක් ආවේ. පොහොර ප්‍රශ්නේ ඉඳ තමයි මිනිස්සු එළියට බැස්සේ. ඒ කාලේ පොළොන්නරුවේ ඔයා කොහමද රඟපෑවේ? ඔයාට ඔය මනාප ලක්ෂ ගණන් ආවේ නිකන් නෙවෙයි අපේ අරගලේ ඉඳා. නැත්තම් ඔයාට කොහෙන්ද ලක්ෂ ගණන් එන්නේ? ඔයා පළාත් සභාවටත් එන්න බැරුව හිටපු කෙනෙක් සරත්. අපි නොදන්නවද සරත්? ඒ නිසා අපි කියන්නේ මෙහෙමයි. වැරද්දක් තිබ්බනම් ඔබතුමා ගැන මම දන්නවා මම ගරු කරනවා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ආපු එකත් ගැනත් මම කනගාටු වෙනවා. මේ ක්ෂේත්‍රයේ හිටපු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් අනුරාධපුරේ. ඒක නිසා ඔබතුමා දන්නවා මේව පිළිගන්න. මේ චාමර සම්පත්ලා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික මිනිස්සුත් ඉන්නවා. මේ ඉස්සරහා ඉන්න මේ